තිස්ස කියලා කියන්නේ සවැත් නුවර ජීවත් වුණ බොහෝම ශ්‍රද්ධාවන්ත තරුණ උපාසක කෙනෙක්. නිතර භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න යනවා. බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරනවා. තිස්සට දවසක් හිතෙනවා මේ ධර්මයට අනුව නම් මේ සංසාර ගමන ඒ තරම් හොඳ එකක් නෙමෙයි. අතිශයින්ම භයානක බිහිසුණු ගමනක්. මේකෙන් මිදෙන එක තමයි වහවහ කළ යුත්තේ. ඒ මිදෙන මගටත් ඊටාම පහසුයි ප්‍රෞර්ජා ජීවිතය. බුදුරජාණන් වහන්සේ වගේ උත්තම රතනයක් විසින් ගොඩ නැගූ සම්මා සම්බුද්ධ ශාසනය තුල දුහවිල්ලක්වත් වෙන්න මටත් පුළුවන් නම් ඒක කොච්චර වාග්යක්ද කියලා කල්පනා කළා. එහෙම හිතලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ශාසනයෙන් ඉඩක් මටත් තියෙනවද කියලා. බුදුරජාණන් වහන්සේගේ අවසරයෙන් මේ ශාසනය පැවිදි වුණා. ඉතින් මේ පැවිදි වෙච්ච තිස්ස භික්ෂුව ආභි සමාචාරික සීලයයි ආදි බ්‍රහ්මචර්යයක සීලයයි උතුම් සීලයන් මනාව ආරක්ෂා කරගෙන සබ්‍රහ්මචාරීන් වහන්සේලාගේ සිත මනාව දිනාගෙන කාලයක් කටයුතු කරනකොට උන්වහන්සේලා තීරණය කළා තිස්සට මේ ශාසනයේ උපසම්පදාව දෙමු කියලා. ඒ නිසා අති උතුම් උපසම්පදාවක් ලැබුණා. දැන් තවත් උනන්දුයි. බොහෝම ශ්‍රද්ධාවෙන් කටයුතු කරගෙන යන අතරතුර තිස්ස හාමුදුරුවෝ අසනීප වුණා. අසනීපේ තමයි මුළු ශරීරයේ පුරාම කුෂ්ඨ රෝගයක් හැදුණා. දවසින් දවස රෝගය උත්සන්න වුණා. අද තිබුණේ අබෑට වගේ, හෙට වෙනකොට මුං ඇට වගේ, අනිද්ද වෙනකොට කඩල ඇට වගේ, ඊළඟ දවස් වෙනකොට ඩෙබර ගෙඩි වගේ, තවත් දවසක් වෙනකොට නෙල්ලි ගෙඩි වගේ දවසින් දවස ලොකු වෙනවා මිසක් අඩු නම් නැහැ. අන්තිමට නතර වුණේ බෙලි ගැට තරමට ලොකු වෙලා. හැම ගෙඩියක්ම කහ පාට වෙලා. සරව පිරීලා. බෙලි ගැට මට්ටමට ලොකු වුණ මේ සරව ගෙඩි හැම එකක්ම පුපුරන්න ගත්තා. තිස්ස හාමුදුරුවන්ගේ සරුවාංගයම සරව වලින් නෑවිලා යනවා. පින්නතුනි භික්ෂුන් වහන්සේලා අසනීපය පටන් ගත්ත කාලේ ඉඳලම තිස්ස හාමුදුරුවෝ අත්හැරියේ නෑ. තමන් විසින් කළ යුතු යම් දෙයක් තිබුණද හැම දෙයක්ම කළා. සරව ගලන කාලෙටත් දුගඳ ගැන නොහිතා, පිළිකුල ගැන නොහිතා තිස්ස හාමුදුරුවෝ පිරිසිදු කිරීමේ කටයුතු වල උන්වහන්සේලා નિરાයාසයෙන් යෙදුණා. ඇඳ ඇතිරිලි, කොට්ට උර මේ දේවල් නිතර සෝදලා පිරිසිදු කළා. තිස්ස හාමුදුරුවන්ගේ වේදනාව අපි කතාවකින් විතරනේ පින්නතුනේ අහන්නේ. තිස්ස හාමුදුරුවන්ගේ සරුවාංගෙම ගෙඩි හැදිලා. තිස්ස හාමුදුරුවෝ ඉඳ ගන්න ඕනේ තුවාල උඩ. තිස්ස හාමුදුරුවෝ උඩු බැලිය අතට සැතපුණා. දෙයලෙන් කොයි පැත්තට හැරුණත්, මුණින් අතට හැරුණත්, කොයි පැත්තට හැරුණත් තුවාලමයි. තිස්ස හාමුදුරුවෝ කොහොම වේදනාබර ජීවිතයක් ගෙවන්න ඇද්ද? නමුත් භික්ෂුන් වහන්සේලා හැම මොහොතකම ළඟ ඉඳගෙන තිස්ස හාමුදුරුවෝ පිරිසිදු කළා. තිස්ස හාමුදුරුවෝ ගෙවන්නේ අසීමාන්තික කර්මයක්. මෙහෙම ටික කාලයක් යනකොට
තිස්ස හාමුදුරුවන්ගේ ශරීරය ඇටකොටු කැඩෙන්න ගත්තා. දැන් තිස්ස හාමුදුරුවෝ නැගිට්ටවල තියන්නත් බෑ. තිස්ස හාමුදුරුවෝ වඩාගෙන අරගෙන යන්නත් බෑ නාවන තැනකටවත්. දන් වේලක් උන්වහන්සේට වළඳවන්න යහන මත වාඩි කරවන්නවත් බෑ. සකල සරුවාංගයේම වේදනාවයි. භික්ෂුන් වහන්සේලාට කල යුත්තක් නැතුවම ගියා. අන්තිමට අත්හැරලා දැම්මා. කිසි කෙනෙක් උපස්ථානයට එන්නේ නැහැ නෙමෙයි ආවා වුණාට උපස්ථාන කරන්න බෑ වෙන්නතුනි. සරව ගලලා සිවුරු තෙමිලා ඇඳ ඇතිරිලි ආදිය සරව වලින්ම තෙමිලා ඒවක් ඝන වෙලා තිසහමුදුරු පුදුමාකාර වේදනාවක එක දවසක් මහා කරුණා සමාපත්තියෙන් ලෝක ධාතුව බලා වදාළ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ හිමිදිරි පාන්දරම දැක්කේ තිසහමුදුරු. භාග්‍යතුන් වහන්සේ දැනගන්නවා තිස්ස අනිවාර්යෙන් අද ජීවිතෙන් සමුගන්නවා. මම මුණ ගැහුනොත් තිස්ස සංසාරයෙන්ම සමුගන්නවා. මේ සංසාරින් මිදෙන්න කෙනෙක් ඉන්නවා නම් භාග්‍යතුන් වහන්සේගේ සිරිත ඒකාන්තයෙන්ම ඔහු මුදවන එක. ඒක බුදු කෙනෙකුගේ හැටි. අපේ බුදුරජාණන් වහන්සේ පුදුමාකාර කාර්යබහුල ජීවිතයක් ගත කළේ. අපි ටිකක් වැඩ වැඩි වුණාම කාර්යබහුලයි කියලා කියන්න හරි පුරුදුයි අපිට. නමුත් මට හිතෙන්නේ මේ විශ්ව ධාතුවේ කාර්යබහුලම රතනේ භාග්‍යතුන් වහන්සේ. අංගේම සඳහන් කළේ. පින්නතුනි මේ මහා භද්‍ර කල්පයේ මුලින්ම ඉපදුනේ කකුසඳ භාග්‍යතුන් වහන්සේ. බැඩ හිටපු කාලේ අවුරුදු 40000ක්. කොණාගම භාග්‍යතුන් වහන්සේ 30000යි, කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ 20000යි. අනාගතේ පහළ වෙන මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ 80000යි. ඔය අතර පහළ වුණ අපේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 45යි. බුද්ධ කාලය අවුරුදු 45යි. කොණාගම භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මෙතෙක් විශ්වයේ පහළ වුණ සියලුම බුදුරජාණන් වහන්සේලා දේශනා කළෙත් ධර්මස්කන්ධ 84000ක් පමණයි. කොණාගම භාග්‍යතුන් වහන්සේට ඒ ධර්මස්කන්ධ 84000 දේශනා කරන්න අවුරුදු 40000ක් කල් තිබුණා. මෛත්‍රී භාග්‍යතුන් වහන්සේට ඒ ප්‍රමාණය දේශනා කරන්න අවුරුදු 80000ක් කල් තියෙනවා. අපේ භාග්‍යතුන් වහන්සේ ඒ ප්‍රමාණයම දේශනා කරනවා අවුරුදු 45යි තියෙන්නේ. තේරෙන්නේ නැද්ද කාර්ය බහුලයි කියලා? එච්චරම කාර්ය බහුල වෙලා හිටියත් සංසාරෙන් මිදෙන්න යම් කෙනෙක් අහවල් තැන ඉන්නවා කියලා දැනගත්තොත් සතපුම් 10000 ගණන් පයින්ම වඩිනවා. ඔහු සංසාරෙන් මුදවලා එන්නේ. පින්නතුනි අපිට බුදුරජාණන් වහන්සේ නොවැටහෙන තාක්කල් මේ කියන කාරණා සම්බන්ධයෙන් ඕනතරම් සැකමතු වෙන්න පුළුවන්. හැබැයි මේ භාග්‍යතුන් වහන්සේ ගැන නොදන්නා තාක්කල් විතරයි. භාග්‍යතුන් වහන්සේ නම් කවුද කියලා දැනගත්ත දවසට කවදාවත් එහෙම සැකයක් උපදින්නේ නැහැ. අපිට කවදාවත් ඒක කරන්නත් බෑ. අපිට දැනගන්න උවමනාවකුත් නැහැ. ඒ තරම් ලොකු ශ්‍රද්ධාවක් බොහෝ වෙලාවට අපි ළඟ නැහැ පින්නතුනි. ලෝකේ හොඳම බෞද්ධයෝ ජීවත් වෙන්නේ කොහෙද කියලා අහුවොත් අපේ මිනිස්සු හරි කැමති ලංකාවේ කියන්නේ. ලෝකේ හොඳම බෞද්ධයෝ ඉන්නේ ලංකාවේ කියන්නේ කැමති. ලංකාවේ බෞද්ධයෝ 95%ක් ඉතිපිසෝ පාඨයේ තේරුමවත් දන්නේ නැහැ. සමහර අය
මහ පුදුම ගැඹුරු ප්‍රශ්න ඇවිල්ලා අරගෙන අහන්නේ. එක්ක පටිච්ච සමුප්පාදයෙන්, නැත්නම් අභිධර්මයෙන්, එහෙම නැත්නම් චතුරාර්ය සත්‍යයෙන්, තාම ගැඹුරු නැත්නම් ප ဋ ාණයෙන් තමයි ප්‍රශ්න අහන්නේ ඇවිල්ලා. එච්චර ගැඹුරු දහමකින් ප්‍රශ්න අහන මිනිහෙක් විද්‍යාචරණ සම්පන්න කියන්නේ ඇයි කියලා හෙව්වොත් ඒකට උත්තර දෙන්නේ නැහැ. මුල නෑ, හුඟ ඈත ගිහිල්ලා. නමුත් පින්නතුනි, කොච්චර කොහෙ ගියත් මාන්නය පෙන්වන්න හදනවා මිසක්, දන්නවා කියලා පෙන්වන්න හදනවා මිසක් දන්න දෙයක් නෑ කියලා තේරෙන්නේ එතකොට. භාග්‍යතුන් වහන්සේ හරි ලස්සන අපූර්වතම අනුපූර්ව ප්‍රතිපදාවක් මේ නිවන කරා යන්න අපිට දේශනා කළේ. ඒක හරි අපූර්වයි ඒ ප්‍රතිපදාව. ඒකේ මුලින්ම පටන් ගන්න කියලා කිව්වේ තිසරණේ. ඒ තිසරණය සරණ ගියත් ඒ පුජ්‍යලයා සතර පායි වැටෙන්නේ නැහැ කියලා මහා සමය සූත්‍රයේ හරි පැහැදිලිව කියලා තියෙනවා. යේ කේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපාය භූමි. පහාය මානුසංදේහං දේවකායං පරිපූර්ණසන්ති. යමෙක් බුදුන් සරණ ගියා නම් යේ කේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපාය භූමි. යන්නේ කවදාවත් අපායට. පහාය මානුසංදේහං, යම් දවසක මේ කයෙන් ප්‍රාණවායුව නික්ම යනවාද දේවකායන් පූරෙස්සන්ති කියලා නෑ වෙන්නේ. දේවකායන් පූරෙස්සන්ති කියවනම් ඔහු දෙව් පිරිස පුරවයි කියලා කියන්නේ. ඒ වුණාට සූත්‍රයේ 4 වෙනි ගාථාවේ තියෙන්නේ දේවකායන් පරිපූර්ණසන්ති කියලා. ඔහු විශේෂයෙන් දෙව් පිරිස පුරවනවා. නිකම්ම පුරවනවා කියලා නෙමෙයි කිව්වේ, විශේෂයෙන් දෙව් පිරිස පුරවනවා. ඒ උදෙසා භාග්‍යතුන් වහන්සේ සරණ යන්න කියලා කිව්වේ. ඉතින් ඒ තිසරණයම ඒ තරම් රැකවරණයක් හදනවා. ඒකට පන්සිලුත් එකතු වෙච්චාම සම්පූර්ණ මිනිහෙක් නිර්මාණය වෙනවා. තිසරණ තියෙනවා නම් භාගයයි, පන්සිල් තියෙනවා නම් සම්පූර්ණයි කියලා කිව්වේ. වෙලාවකට නම් අපිට ඇහෙනවා හරියට නිකන් අපි අසරණ වෙලා වගේ කියලා. භාග්‍යතුන් වහන්සේ නැතුව. අපි බුදුරජාණන් වහන්සේ අපිට තිසරණයක්ම දීලා කිව්වේ අසරණ වෙන්න නෙමෙයි, තුන් සරණක් සහිත වෙන්න කියලා. ඒ තිසරණයම අපි ගාව තාම තියෙනකොට කොහෙද පින්නතුනි අසරණ බව? තිසරණ නැති වුණොත් අසරණ වෙනවා මිසක් තිසරණ ඇති කවුරුවත් අසරණ වෙන්නේ නැහැ මේ ලෝකේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ කරුණාව නම් අපිට ඒ තරම්ම ලැබුණා. තිස්ස හාමුදුරුවන්ට පිහිට වෙන්න තීරණය කරලා භාග්‍යතුන් වහන්සේ කෙලිම ගිනිහල් ගෙට වැඩම කරලා උණුපැන් සිසිල් පැන් ටික භාග්‍යතුන් වහන්සේම සකස් කරලා තියලා තිස්ස හාමුදුරුවන්ගේ කුටිය දොර ඇරියා. තිස්ස හාමුදුරුවෝ මේ ලෝකේ අසරණ වෙන්න තියෙන තරම් උපරිමයටම අසරණයි. තෙලෝ ගුරු භාග්‍යතුන් වහන්සේ තිස්ස හාමුදුරුවෝ සතපුන යහන එක පැත්තකින් ඔසවනකොට භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේගෙන් අවසර ඉල්ලලා යහනම ගත්තා. ඇඳම එළියට අරන් ගියා. හැබැයි භාග්‍යතුන් වහන්සේ තමයි තමන් වහන්සේගේ ශ්‍රී හස්තයෙන් තිස්ස හාමුදුරුවන්ගේ මුළු ශරීරාංග සකල ශරීරයම පිරිසිදු කළා. ලේ සැරව ගෑවෙමින් තිස්ස හාමුදුරුවන්ට අනුකම්පාවෙන් හැම තුවාලයක්ම භාග්‍යතුන් වහන්සේ සුද්ධ කළා. ඒ අතරේ සිවුර හොදලා වැනුවා. ඇඳ ඇතුලේ සියල්ලම හොදලා වැනුවා. තිස්ස හාමුදුරුවෝ හොඳට පිරිසිදු කළා. මට හිතෙනවා මේ ලෝකේ තිස්ස හාමුදුරුවෝ අසීමාන්තික පුණ්‍යවන්තයෙක් කියලා. නාලාගිරි හස්තියාගේ හිසට භාග්‍යතුන් වහන්සේ ශ්‍රී හස්තේ තියපු වෙලාවේ තිරිසනෙක් නූනනම් අනිවාර්යයෙන්ම සෝවාන් වෙනවා කියලා කියන්නේ. සෝවාන් නොවෙන්න තව එක හේතුවක් තියෙනවා. මොකද භාග්‍යතුන් වහන්සේගේ ස්පර්ශය මේ තරම් සැපයි කියලා කියන්නේ. තිස්ස හාමුදුරන්ගේ සරුවාංගයෙන් ස්පර්ශ කරන්න තිස්ස හාමුදුරුවෝ කොච්චර පින් කරලා තියෙනවද?
ඒක නිසා සම්පූර්ණයෙන්ම නාවලා සිවුර ගෙනල්ලා දෙකට නමලා අඳලා අඳන සිවුර ගලවලා හොදලා වනලා අඳන සිවුර වේලුණාම අඳන යන්දවලා යහන මත තියලා සිවුරෙන් වහලා යහන ගෙනින් කුටියෙන් තියහම භාග්‍යතුන් වහන්සේ දන්නවා තිස්ස හාමුදුරුවන්ගේ ගතත් සැහැල්ලුයි අද හිතත් සැහැල්ලුයි. තිස්සට බණ ටිකක් කියනවා නම් බණ කියන්න තියෙන හොඳම වෙලාව මේක තමයි. චිරං වතයන් කායෝ පටවින් අදිසෙස්සති චුද්ධෝ අපේත විඥානෝ නිරත්තංව කලින්ගරා. තිස්ස චිර නැති මේ කය ලෙඩ වෙලා තියෙන නුඹේ හිත නෙමෙයි ලෙඩ වෙලා තියෙන නුඹේ කය. ඕක මේ ලෝකේ දාලා යන්න තියෙන ස්ථීර සාර නැති කයක්. ඒ කයට ලෙඩ හැදෙනවා කියන එක අහන්න දෙයක් නැහැ. රෝග නිද්දං පබංගුරං කියලා දේශනා කළේ. මේ ශරීර කූඩුව කියලා කියන්නේ රෝගය නැමැති කුරුල්ල විසින් ගොඩනගාපු කූඩුවයි. කූඩුවේ වැඩ ඉවර නම් කුරුල්ල ඉන්නේ කූඩුව ඇතුලේ. එහෙනම් රෝගය කියන්නේ කුරුල්ලෙක්. ඒ කුරුල්ලගේ කූඩුව මේ පංචස්කන්ධයයි. උපාදානස්කන්ධයයි. ඒ කියන්නේ මේක යම් දවසක යම් තැනක හටගත්තද එදා ඉඳලා මරණයෙන් කෙරවල වෙනකම්ම ලෙඩ රෝගවල අඩුවක් නැහැ මේකට. කරුණ පැහැදිලි කරලා මේ කයේ નિසරු බව කියලා දුන්නා. ඇටකොටු 300ක් නහරවැල් 900කින් බැඳලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා අපේ පැරණි වෛද්‍ය ග්‍රන්ථවලත් සඳහන් කරනවා මේ ඇඟේ තියෙන ඇටකොටු 300යි කියලා. නහරවැල් 900කින් බැඳලා. එතකොට අපි දන්න නහරවැලුයි මේ කියන නහරවැලුයි දෙකක් වෙන්න ඕනේ පින්නතුනි. චතුරංග සමන්නාගත වීරිය ගැන කියනකොට ඒක තේරෙනවා. මගේ ශරීරයේ ලේත් මසුත් වියලී යතුත් වියලී ඒවා. කොහොමත් අපි කියන නහරවල් ලේ වේලෙනවත් එක්කම වේලෙන්න ඕනේ. නමුත් ඊළඟට සඳහන් කළේ ඇටත් නහරත් ඉතුරු වෙතත් ඉතුරු වේවා කියලා. එහෙනම් ලේ වේලුනහම තියෙන්න පුළුවන් නහරක් නැහැනේ පින්නතුනි. එහෙනම් මොනවද මේ නහර කියලා කියන්නේ? පාලියෙන් තමයි මේ නහාරු කියලා කියන්නේ. ඒවට සිංහලෙන් කියන්නේ කණ්ඩරා කියලා. අපේ ඇඟේ මේ හැම සංදියක්ම සම්බන්ධ වෙච්ච තැනක මේ කණ්ඩරා තමයි අල්ලගෙන ඉන්නේ. හරි ශක්තිමත් මාංශ පේශි විශේෂයක්. ඇඟ මස් දිය වෙලා ගිහිල්ලා හන්දියෙන් යටකොටුව වෙන් වෙන්නේ නැත්තේ කණ්ඩරා දිය වෙන්නේ ඔක්කොටම පස්සේ. අන් ඒකයි නහරවැල් 900කින් යට ගහලා කියන්නේ. දුවන දෙවිලි වලට පණින පැණිලි වලට ගැලවිලා විසි වෙන්නේ නැත්තේ කණ්ඩරා නිසා. ඉතින් යටකොටු 300ක් 900ක් නහරවැල් වලින් වෙලලා මේ අස්ථි පංජරය එක කෑල්ලක්වත් එළියට පේන්නේ නැති වෙන්න හැම තැනම ඇට කෑලි මස් වලින් වහලා. එහෙනම් අපේ ඇඟේ එක ඇට කොටුවක්වත් අපිට දැන් පෙනෙන්නේ නැහැ. ඇතුලේ තියෙනවා කුහරය. ඒකේ තියෙනවා කුණප කොට්ටාස ගොඩක්. සම්පූර්ණ මස වහලා අමුයෙන් පොරවපුවමක් තියෙනවා. අපි හරි ප්‍රියයි මේ ඇඟට. එනිසා මේ කය වර්ණනා කරලා ලියවිච්ච ගීතම කොච්චර තියෙනවද? වර්ණනා කොච්චර තියෙනවද? නමුත් ඔය හම්පොත්තට ඇතුලින් තියෙන මොනවටවත් කැමති නැහැ. භාග්‍යතුන් වහන්සේ වරක් දේශනා කළේ මේක අසුචි පුරවපු කලයක් කියලා. ඇතුලේ අසුචි තිබුණට පිටපැත්තෙන් කලය හොඳට සිත්තම් කරලා අත ගාලා හැඩ බලලා ලස්සනයි කියන්නේ හරි කැමතියි. හැබැයි ඇතුලේ තියෙන දේට කැමති නැහැ. ඉතින් එහෙම කයක් පිටපැත්තේ හදලා තියෙන කෑම ටික කොච්චර සුවඳයිද? කොච්චර පිළිවෙලයිද? නමුත් මේසෙට කෑම බෙදලා තියෙන වෙලාවේ වෙනත් කෙනෙක් ඇවිල්ලා හදිසියෙ අත දාලා මොන හරි කාගෙන යනවා දැක්කොත් ඒකෙන් බෙදාගෙන ආයෙ කණ්ඩ හිතෙනවද? අර අතම ඒ ඇඟිලි ටිකම හම්බුනොත් අතින් අල්ලගන්න කැමතියි. ඒක බත් එකට දානවා දැක්කම ඒ බත් එක කණ්ඩ හිතෙන්නේ නැහැ. ඒ තරම් පිළිකුල්.
ඒ සියල්ල එකතු කරලා අතින් මිශ්‍ර කෙරුවට පස්සේ ඊට වඩා පිළිකුල්. කටට අරගෙන සෙමත් කෙලත් එක්ක මිශ්‍ර වුණාම ඊටත් වඩා පිළිකුල්. ආහාර මාර්ගයේ දිගේ ආමාශයට යනකොට ඊටත් වඩා පිළිකුල්. ආමාශේ පැහිලා කුඩාන්ත්‍ර වලින් මහාන්ත්‍ර වලට ගිහිල්ලා මහාන්ත්‍රයේ අග කෙරවලේ මේ ඔක්කොම නතර වෙනවා. එතන පිරුණාම අපිට ඒක බැහැර කරන්න වෙනවා. බැහැර කරලා ආපහු වෙල්ල බලන්නත් අපි පිළිකුල් කරනවා. පිරිසක් එක්ක එකට මේසක වාඩි වෙලා hina වෙවි හරි සතුටින් කෑම කනවා. නමුත් ඒක බැහැර කරන්න යන්නේ හොරෙන් ගිහිල්ලා පිට කරලා යනවා. මුඛයෙන් ඇතුල් කරලා බහිශ්‍රාවී දොරටුව ළඟට අඩි දෙකමාරක් මේ ඇඟ හරහා ගියහම පරම පිළිකුල් තත්ත්වයට ඒ ආහාරය පත් වෙනවා. මිනිසෙක් කියන්නේ ඇවිදින වැසිකිළිය. මිනිහෙක් කියන්නේ ඇවිදින කැසිකිළිය. ඔබත් මමත් දැනුත් වාඩි වෙලා ඉන්නේ මලත් මුත්‍රාත් දෙකම දරාගෙන. මෙරට නෙමෙයි පිටරට ගියත් මලත් මුත්‍රාත් අරගෙනමයි අපි යන්නේ. ඒකයි සඳහන් කළේ මේක ඇවිදින වැසිකිළිය, ඇවිදින කැසිකිළිය. විදර්ශනා නුවණකින් මේ කය දිහා බලාපු දවසට රාග චිත්තයක් ඔය ගැන උපදින්න නැතුව යනවා පින්නතුනි. මේ විදිහට මේ කයේ පිළිකුල වාග්යතුන් වහන්සේ ඉස්මතු කරලා තිස්ස හාමුදුරන්ට අනුශාසනාව කළා. තිස්ස මේ කයෙන් ගැලවෙනව දවසක විඥානය කියලා ධර්මතාවයක්. ඒ විඥානය ගැලවිලා යන දවසට විඥානයේ පස්සෙන් තවත් ධර්මතා දෙකක් යන්න යනවා. ඒ ආයුෂය සහ උෂ්ණය. ආයු උෂ්ණ විඥාන කියන තුන් දෙනා මේකෙන් බැහැර වුණ දවසට මේ ඇඟෙන් ඇති වැඩක්ම නැහැ. එදාට මේක මහ පොළොව උඩ ඇද වැටෙන්නේ වැඩකට ගන්න බැරි දර කෑල්ලක් වගේ. පටවින් අදිසිස්සති චුද්ධෝ අපේත විඥානෝ නිරත්තංව කලින් කරන්. මහ පොළොව මත ඇද වැටෙනවා ආයු උෂ්ණ විඥාන බැහැර වුණාම නිරත්තංව කලින් කරන් වැඩකට ගන්න බැරි දරකඩක් වගේ. කරුණු කාරණා දක්වලා තිස්ස හාමුදුරන්ට අනුශාසනාව කරාම තිස්ස හාමුදුරුවෝ සෞඛ්‍යලෙස් නැසලා රහත් වුණා. රහත් වෙනවත් එක්කම තිස්ස හාමුදුරුවෝ පිරිනිවන් පෑවා. භාග්‍යතුන් වහන්සේ තිස්ස හාමුදුරුවන්ව ආදාහනය කෙරෙව්වා. හැන්දෑවේ ධම් සභාවේදී භික්ෂුන් වහන්සේලා අහනවා ස්වාමීනි තිස්සගේ ජාතිය මොකද්ද කියලා. එහෙම අහන්නේ තිස්ස ඉපදුනේ කොහෙද කියලා. ජාතිය කියන්නේ උපදිනවටනේ. මෙහෙන් ගිහිල්ලා තිස්ස ඉපදුනේ කොහෙද කියලා අහන්නේ. මහණෙනි මගේ පුතා සංසාරේ දාලම යන්න ගියා කියලා කිව්වා. ලෞතර භාග්‍යතුන් වහන්සේ පුතා කියලා කීවනම් ඒ රහතන් වහන්සේ නමකට. සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේටත් පුතෙක් හිටියා. ඒ රාහුල කුමාරයා. මහා කල්පලක්ෂයක් පාරමිතා පිරිවේ මහබෝසතාණන් වහන්සේගේ පුතා වෙලා මදිමට ලෞතර බුදුරජාණන් වහන්සේගේ පුතත් වෙන්න ඕනේ කියලා හිතාගෙන. ඒ නිසා ගිහි ගෙදරදී සිද්ධාර්ථ කුමාරයාගේ පුතා වුණා. සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ ලෞතර බුදු වුණාට පස්සේ රාහුල පුතා බුදුරජාණන් වහන්සේගේ පුතා බවට පත් වුණා. ලෝකයේ ධර්මය හොයාගත්තේ භාග්‍යතුන් වහන්සේ. ලෞතර බුද්ධ රාජ්‍ය ලබාගත්තේ තනියම. බුදු වෙන හැටි කියලා දෙන්න පුළුවන් ද පින්නතනි කාටවත්? බුදු වෙන හැටි කියලා දෙන්න බෑ කාටවත්. බුදු වෙන විදිහ දන්නවද කවුරුවත්? බුදු වෙන විදිහ දන්නෙත් නෑ කවුරුවත්. අපිට දොස්තර කෙනෙක් වෙන්න ඕන නම් දොස්තර කෙනෙක් වෙන්නේ කොහොමද කියලා වෛද්‍යවරයෙක් නොවිච්ච අය දන්නවා. කොහොමද වෛද්‍යවරයෙක් වෙන්නේ? කොහොමද ඉංජිනේරුවෙක් වෙන්නේ? කොහොමද ගුරුවරයෙක් වෙන්නේ? ඒ ශාස්ත්‍රයේ කෙනෙක් නෙමෙයි ශාස්ත්‍රයට නාපු සාමාන්‍ය අධ්‍යාපනයක් තියෙන කෙනෙකුත් ඒක දන්නවා. හැබැයි බුදු වෙන්නේ කොහොමද කියලා රහතන් වහන්සේ නමක්වත් දන්නේ නැහැ. සුද්ධාවාසයක ඉන්න
මහා කල්ප ගානක් ආයු වළඳන බ්‍රහ්ම රාජයෙක්වත් දන්නේ නැහැ. මහා බෝසතාණන් වහන්සේ 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරනවා කියලා සුළුපටු දුකක්ද වින්දේ. ඒ දුක විස්තර කරන්න බෑනේ පින්නතුනි මේ ලෝකේ. භාග්‍යතුන් වහන්සේමයි දේශනා කළේ බඩට අත තියෙනකොට පිටකොන්දයි යහුනේ, පිටකොන්දට අත තියෙනකොට බඩ පොත්තයි යහුනේ. අතපය පිරිමැදපු මොහොතට මේ කෙස් ගස් ගැලවිලා හුළඟ ගියේ ඒවට ජීවේ නැති වෙච්ච හින්දා. හිස පිරිමදිනකොට කෙස් ගස් ගැලවිලා ගියේ ඒ කෙස් වල මුල මැරිලා හින්දා. දෙවියෝ පවා වරක් රැවටිලා සුද්ධෝදන රජුරවන්ට ගිහිල්ලා කිව්වා සිද්ධාර්ථයන් බුදු නොවීම මැරිලා කියලා. සිද්ධාර්ථයන් මැරිලා කියලා කිව්වේ. හැබැයි සිද්ධාර්ථ කුමාරයා මැරුණා මහරජ කියහම සුද්ධෝදන මහරජු වහන්නේ බුදු වුණාද කියලා. දෙවියෝ කියනවා නෑ කියලා. එහෙනම් මැරිලත් නෑ කියලා කියන්නේ. සුද්ධෝදන රජුරවන්ට ඒ තරම් විශ්වාසයි මැරෙන්නේ නෑ දවසක මගේ පුතා පිරිනිවන් පානවා කියලා. මැරිලාද කියලා අහපුවම බුදු වෙලාද කියලා අහපුවම දෙවියෝ නෑ කියහම කීවි. එහෙනම් මැරිලා නෑ. ආයෙ ගිහිල්ලා බලන්න කියනවා. ආයෙ ඇවිල්ලා කියනවා මහරජා නැවත උන්වහන්සේ භාවනාවට වාඩි වෙලා කියලා. මොකද පින්නතිනි බුද්ධත්වයේ කියලා කියන්නේ මේ විශ්ව ධාතුවේ යන්න තියෙන උත්තරීතරම තැනනේ. එතෙන්ට යන විදිහ මම දන්නවනම් කාටවත් කියන්නේ මම යනවා. එහෙනම් ඒ බ්‍රහ්ම රාජයෙක් බුදු වෙන විදිහ දන්නවනම් කාටවත් කියන්නේ උන්වහන්සේලා බුදු වෙයි. ඉඳ කියන්නේ කියන්නේ නැති දන්නේ නැහැ පින්නතුනි. බුදු වෙන විදිහ ලෝකේ කවුරුත් දන්නේ නැහැ. ඒක තනියම හොයන්න ඕනේ බුදු වෙන විදිහ. ආන්ගේ ලෞතර බුදු බව තනියමම හොයලා ධර්මය අවබෝධ කරගෙන තමන් වහන්සේ සියලු කෙලෙස් නැති කරලා කෙලෙස් නැති කරන මග ලෝකයට කියලා දුන්නා. එනම් තෙලෝ ගුරු පියාණන් යමෙකුට දේශනා කළාද මෙසේ කටයුතු කරලා ඔය කෙලෙස් නැති කරගන්න කියලා ඒ වචනයට උපරිම සාධාරණයක් කරමින් කීකරු වෙච්ච කෙනෙක් ඒ විදිහටම කටයුතු කරලා කෙලෙස් නැති කළා. ආන්ගේ කෙලෙස් නැති කළ උතුමන්ට අපි කියනවා රහතන් වහන්සේලා කියලා. උන්වහන්සේලා කෙලෙස් නැති කරලා මිදුනේ භාග්‍යතුන් වහන්සේ කෙලෙස් නැති කරපු විදිහෙන්මයි. අන්න ඒක නිසා තමයි රහතන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ මගේ පුතා කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ. ඊටාම කී කරුදරු. එනිසා මගේ පුතා කියලා තියෙනවා. තිස්ස හාමුදුරුවෝ ගැනත් කියන්නේ මගේ පුතා සංසාරෙම ගියා කියලා. හාමුදුරුවන්ට ප්‍රශ්නයක් ඇති වුණා. මේ ජීවිතේම රහත් වෙන්න තරම් මහ පිනක් තිබුණා නම් තිස්සට ඔහොම වුණේ ඇයි කියලා. මම කියන්නේ ඉතින් මේ කාලෙත් ওই ප්‍රශ්නේ අපිට තියෙනවා. මෙච්චර හොඳට හිටපු අයටත් ඔහොම වෙනවා නම් අනික් මිනිස්සු ගැන මොන කතාවද කියලා කියනවනේ ඕනතරම්. එහෙම නැත්තම් කියන්නේ මෙච්චර කල් රැකපු සිල් වලින් කරපු පින් වලින් වැඩක් උනේම නැද්ද? කරලා වැඩක්ම නැහැ කියලා ඊට පස්සේ කියන්නේ. මං කියන්නේ ඕක පින්නතින් හුඟක් පරණ ප්‍රශ්නයක්. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගෙනුත් හාමුදුරුවෝ අහපු ප්‍රශ්නයක්. තිස්සට එච්චර පින් තිබුණා නම් තිස්සට ඔහොම උනේ ඇයි? ඒකනේ ප්‍රශ්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා දුන්නා සංසාරේ ගොඩක් පව් කළා. විශේෂයෙන් කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ කාලේ වැද්දේ. කලේම කුරුල්ල මරපු එක. කුරුල්ල අල්ලලා පන පිටින් විකුණනවා. කුරුල්ල පන පිටින් විකුණලා ඉතුරු වෙන කුරුල්ල ටික ගෙදර ගෙනල්ලා මරලා මස් කරලා තියලා තියනවා හෙට විකුණන්න. ඒ වුණාට ඉතින් උදේ බලනකොට මේ මස් ටික කුණු වෙලා. පාඩුයින් හුඟක් දුක් විඳලා අල්ලගත්ත සත්තු. තීරණය කළා කුණු නොවී මස් තියාගන්න ක්‍රමය. හිතට ආපු පෞකාර තීරණේ තමයි කකුල් දෙක කඩලා පියාපත් කඩලා තියන්න ඕනේ. දන හිසින් පල්ලහැට දණ්ඩකින් ගහලා පොඩි කරලා එළි වෙනකම් පැත්තක දාලා හිටියොත් ඒ වේදනාව කාට කියන්නේද? හදිසියේ කලබලේ ගේ ඇතුලේ යන වෙලාවක පුටුවක බංකුවක මේ ඇටකොටුව වැදුනොත් ඉන්ද වෙනව ඇරෙන්න
තියෙන වේදනාව. අර සතාගෙත් ඒ කකුල් දෙක කඩහම කාට කියන්නද? අඬ ගහන්නද? අඬන්නද? දුක කියන්නද? වේදනාව විඳිනව ඇරෙන්න. උදේට මරලා හැම ගහලා පොළට ගෙනියනවා. ඕක තමයි කරපු රස්සාව. ආන්ගේ කර්මයට බොහෝ කාලයක් නිරාදුක් විඳලා මනුලව ඉපදුනහම ඒ අවශේෂ කර්මය තමයි මේ ඵල දෙන්නේ. ඒ නිසා සංසාරේ කරගත්ත කර්මය කවදාවත් මගහැරෙනවද? නැහැ පින්නතුනි. අද අපි මෙහෙම ඉන්නේ පෙර කරපු පුණ්‍ය මහිමේ නිසා. නැතුව අපි කවුරුවත් පව් කරපු නැති අය නෙමෙයි. ගිය ආත්මවල මොනතරම් පව් කරලා ඇද්ද? ඒ පවට අපායට යන්න හිටපු වෙලාවේ තවත් සංසාරේ දවසක කරගත්ත පුණ්‍ය කර්මයකට පින් සිද්ධ වෙන්නෙම නිරේට නොයා අපි හැරිලා මෙහාට ඇවිල්ලා තියෙනවා. හැබැයි අර කර්ම අපි දාලා යන්නේ කවදාවත්. අනිවාර්යයෙන්ම ඒ විපාක වින්දවලම තමයි යන්නේ. අද මෙහෙම හිටියට හෙට මැරුණාම කොහෙ නවතින්න වෙයිද දන්නේ. කොඳුරුවෙක් වෙන්නත් පුළුවන්. කූඹියෙක් වෙන්නත් පුළුවන්. කුණු කාණුවක පණුවෙක් වෙන්නත් පුළුවන්. අසුචියේ උපදින පණුවෙක් වෙන්නත් පුළුවන්. මට හිතෙන්නේ අපි ඔක්කොම වරෙන්තු වෙච්ච වැරදිකාරයෝ. ඒ කියන්නේ කලින් කරපු කර්ම වලින් ගැලවෙන්න බැහැනි. අනිවාර්යෙන් ඒවට දඬුවම් විඳින්න ඕනේ. ගැලවෙන්න ක්‍රමත් නැත්තේ නෙමෙයි පින්නතුනි. අපි ඉන්න විදිහට ගැලවෙන්න බෑ. මේ ජීවිතෙත් පිනෙන් පුරවලා සුගතියකට ගියොත් කවදා හරි ඒ විදිහට උත්සාහ කරලා වීරිය වඩලා මිගලන්තික කෙනෙක් වෙන්න පුළුවන් වුණොත්, මිගලන්තික කියන්නේ එච්චර වීරියවන්තයෙක්. කතාව කියන්න නම් දිගයි. මනුෂ්‍ය ප්‍රේතෙක් වෙලා ඉපදුනා. ඒ කියන්නේ මිනිස්සෙක් වෙලා ඉන්න වෙලාවෙම ප්‍රේතෙක් වුණා. පිපාසයේ දැනුණ ප්‍රේත අපායේ දුක හොඳටම. වැවට යනකොට වැව හින්දෙනවා, ලිඳට යනකොට ලිඳ හින්දෙනවා, ඇලට යනකොට ඇල හින්දෙනවා. ප්‍රේතයෝ වතුර බොන්න යනකොටත් එහෙමම තමයි. අන්තිමට රහතන් වහන්සේ නමක් වතුර පෙව්වා. පොවල කරපු කර්මය අහලා කිව්වා උඹ මනුස්ස ප්‍රේතෙක් වෙලා ඉන්නේ කියලා. මිදෙන්න ක්‍රමයක් නැද්ද ස්වාමීනි කියලා අහනකොට එකම ක්‍රමයයි පුළුවන් නම් මහාන වෙනින් කිව්වා. මහාන වුණාට පස්සේ ස්ථාන 3ක වත් කරන්න දුන්නා. කතරගම කිරිවෙහෙරයි සිතල්පව්වේ තමයි මහාන වෙන්නේ. ඒ අතර තියෙන තව එක තැනකුයි. මට නම් මතක නෑ. ওই ස්ථාන 3ේම දවසට වත් කරන්න ඕනේ. කොච්චර දුර පයින් යන්නද? සිතල්පව්වේ ඉඳලා කිරිවෙහෙරට. ඒ අතර තියෙන මග තැනට. ඉතින් අන්න එහෙම වීරියක් කරලා කවදා හරි සෝවාන් වෙන්න පුළුවන් වුණොත්, හැබැයි එදාට මං අපායට ගෙනියන්න හිටපු කර්ම ටික අසරණ වෙනවා. එහෙම කරන්න පුළුවන්, බේරෙන්න පුළුවන් වෙයි. නැත්තම් අද කර්ම පැත්තක තියලා පෙර ඕන තරම් අපි කර්ම කළා. ඒ කර්ම වලට ඉඩ නොදී ඔය ඉන්නේ පෙර පුණ්‍ය ශක්තිය උඩ. ඔය අනුභව කරන්නේ ඒ පුණ්‍ය ශක්තිය. ඒකනේ මිගාර සිටුතුමාට විශාඛා දේවිය කිව්වේ මගේ මාමණ්ඩි පුරාණේ වළඳනවා කියලා. ඒ නිසා අපිත් මේ පුරාණෙත් එක තමයි ඉන්නේ. ඒ නිසා බුද්ධාන්තරයක මනුෂ්‍ය ජීවිතය ලැබිලා තියෙන වෙලාවේ ඒකට පින්නතින හොඳ සාධාරණයක් කරමු ඔක්කොම එකතු වෙලා. අම්මගේ කුසෙන් එළියට ආපු වෙලාවේ අපි ඔක්කොම කලේ යටිගිරියෙන් කෑ ගහලා අඬපු එක. නමුත් බුද්ධාන්තරයක සම්මා දිට්ඨික ජීවිතයක් අරගෙන ආපු අපි hina වෙලා ස්තික පියාගන්න ඕනේ. ඒකට ඔබව ශක්තිමත් කරගන්න. භාග්‍යවතුන් වහන්සේ පුතිගත් තිස්සහාමුදුරුව සංසාරේ කරපු කර්මය පැහැදිලි කරලා දුන්නා. එහෙනම් අපිත් එහෙම කර්ම කරපු අය හැටියට තමයි මේ ඉන්නේ කියලා මම සඳහන් කළේ ඒකයි. ජීවිතයකට තියෙනවා පින්නතුනේ ලොකු ආපදාවක්. හැමෝගෙම ජීවිතවල ලොකු ආපදාවක් තියෙනවා. ආපදාව කියන වචනේ අපිට හොඳට පුරුදුයි. ආපදාව කියන හැම තැනම ඊළඟට තියෙන වචනේ මොකද්ද? කලමනාකරණය. ආපදා කලමනාකරණය. කන්දක් නාය යන්න යනවනම්
කල්තියන් කියනවා පල්ලෙහා ඉන්න එපා කියලා. ජලාශවල වාන්දරට වඩනකොට කියනවා පහළට අයින් වෙන්න කියලා. ගඟ උතුරන්න ලං වෙනකොට කියනවා පල්ලෙහාට අයින් වෙන්න කියලා. කොහේ හරි ගෙනහිල්ලා දාලා කණ්ඩ බොණ්ඩ දීලා ඒ ආපදාව මග ඇරෙනකන් රැක ගන්නවා. ඒක තමයි කලමනා කරන්නේ. ඔබටත් මටත් පෞද්ගලික වෙච්ච ආපදාවකුත් තියෙනවා. ඒක තමයි මගේ මරණය. එමනම් ඒ ආපදාව අනිවාර්යයෙන්ම ජීවිතේට දවසක එනවා. ඒ ආපදාව අනිවාර්යෙන් ජීවිතේට එනවා කියලා කියන්නේ මැරෙන බව නම් අපි ඔක්කොම දන්නවා. මැරෙන බව දන්නවා වුණාට මොනවද අපි නොදන්නේ? මැරෙන තැන දන්නේ. මැරෙන වෙලාව දන්නේ. මැරෙන හේතුව දන්නේ. මැරෙන හැටි දන්නේ. මැරෙන බව විතරක් දන්නවා. පාන්දර මැරෙයිද? මධ්‍යම රාත්‍රියේ මැරෙයිද? අලුයම් කාලේ මැරෙයිද? මහ මද්දානේ වෙහි මැරෙයිද? වැස්ස වෙලාවක මැරෙයිද? පින්න වෙලාවක මැරෙයිද? මහ පූටක වෙලාවක මැරෙයිද? කවුද දන්නේ ඔය හිටියට කොයි වෙලාවෙ මැරෙයිද කියලා? වතුරේ වැටිලා මැරෙයිද? පිහිපාරකින් මැරෙයිද? කඩුපාරකින් මැරෙයිද? වෙඩිපාරකින් මැරෙයිද? ගහකින් වැටිලා මැරෙයිද? බිත්තියකට යට වෙලා මැරෙයිද? ඔය මැරිච්ච කවුරුවත් එහෙම මැරෙන්න හිතාගෙන හිටපු අය නෙමෙයි පින්නතුනි. එහෙනම් ජීවිතයේ තියෙන ලොකුම ආපදාව මරණය. තමන්ගෙන් ප්‍රශ්නයක් අහන්න ඕනි කලමනාකරණය කළාද කියලා. හෙට කරන්න කාලයක් තියෙනවද? හෙට කරන්න කාලයක් නැහැනේ පින්නතුනි. අද මැරෙන්න පුළුවන්. එහෙමනම් ජීවත් වෙනවා කියලා කියන්නේ මරණයට සූදානම් වෙන එකයි. වෙලා තියෙන්න ඕනෙම ඒ සූදානම. මනාව ඒ සූදානම හදාගත්තාම මාරයා කොයි වෙලාවෙ ආවත් කමක් නැහැ. මහබෝසතාණන් වහන්සේ හංස රාජයෙක් වෙලා ඉපදිලා හිටපු කාලයක් තිබුණා. ජවන හංසයෝ. ওই කාලේ තමයි බරණැස් රජුරුවයි හංස රජුරුවයි දෙන්න යාළු වෙන්නේ. අබුද්ධෝත්පාද කාලයක්. එක දවසක් හංස රජුරුව කල්පනා කළා බරණැස් රජුරුවන්ට බණක් කියන්න ඕනේ කියලා. බණක් කියන්න කලින් රජුරුව බය කළා හොඳටම. බය කරලා තමයි රජුරුව ළඟට යන්නේ. ජාතක කතාව ගොඩක් දිගයි. ජවනහංස ජාතකේ. අන්තිමට මේ හංස රජුරුවන්ගේ වේගය ගැන විමසලා මහ රජුරුව පුදුමයටපත් වෙනවා. පුදුමයටපත් වෙච්ච රජුරුව අහනවා ස්වාමීනි ඔබ වහන්සේගේ වේගයට වඩා තවත් වේගවත් දේවල් මේ ලෝකේ තියෙනවද කියලා. හංස රජුරුව hina වෙලා කියනවා මහරජා මගේ වේගය මොකද්ද? ඊට වඩා කොච්චර වේගෙන් යන දෙයක් තියෙනවද ලෝකේ? මොකද්ද කියලා. උපන්න පුජ්‍යලයා හොයාගෙන මාරයා ඊට වඩා වේගෙන් එනවා කියලා කිව්වා. බර්ණස් රජුරුව කලන්තය ඇදලා වැටුණා. මුහුණට පැන් ඉහළ නැගිට්ටෙව්වට පස්සේ රජුරුව සිහිය එලවගෙන ගහනවා මරණය එච්චර ඉක්මනට අපි හොයාගෙන එනවනම් මොනවද කරන්න ඕනේ කියලා. ඒක අබුද්ධෝත්පාද කාලයක් නේ. තිසරණ ගැන කතා කරලා නැහැ. මහරජා පන්සිල් රැකගෙන දස දාන වස්තුව සම්පූර්ණ කරගන්න කිව්වා. ඔය දෙක සම්පූර්ණ නම් මහරජා මාරයා කැමති වෙලාවක ආපුවාවි කියලා කිව්වා. පන්සිල් තියෙන නිසා නිරේක යන්නේ. දස දාන වස්තුව සම්පූර්ණ නිසා ඉපදෙන තැන අහවල් දේ අඩුයිනේ කියලා කතාවක් නැහැ. සිතන පතන මාත්‍රයෙන් හැමදේම ලැබෙනවා. එහෙනම් ඒ බණපදය බෝසතාණන් වහන්සේ හැටියට හංසෙක් විදිහට දේශනා කළා. ලෞතර බුදු වෙලත් ওই බණ ටික එහෙම්මම දේශනා කළා. ඒ කියන්නේ පන්සිල් වල පුදුම රැකවරණයක් තියෙනවා. දස තිසරණය ඒක අර්ථවත් කරනවා. දස දාන වස්තුව සංසාරේ නැති බැරිකම නැති කරනවා. නිවන් දකින්න තාක්කල් සතර අපායට පිටුපාලා සුගතියේ අසරණ නොවෙන්න භාග්‍යතුන් වහන්සේ කොයි තරම්නම් කරුණාවෙන් මේ බණපද අපිට දේශනා කළාද. මේ පෙනි වගේ අමා බින්දු වගේ
බණපද ඕන තරම් අපේ කනට වැටෙනවා වුණත් තව මේක ජීවිතයට එකතු කරගෙන රස බලන්න තරම් අවාසනාවන්ත වෙච්ච જાතියක් අපි. ඒක නිසා පින්නතුනි නැවත නැවත ලැබිච්ච ජීවිතය ගැන කල්පනා කරන්න. පෙර කරන ලද පින් අසීමාන්තිකව වියදම් කළා ওই ජීවිතය ගන්න. එහෙම වියදම් කරපු නිසා දැන් අර පරණ ගිණුමේ මුකුත් නැහැ. මොකද ඒකෙන් අරගෙන තමයි වියදම් කළේ. පෙර බුද්ධාන්තරවල කරපු පින් වියදම් කරලානේ ওই ජීවිතේ ගත්තේ. එන දැන් ඒ ගිණුම හුඟක් දුර්වලයි. ලංකාව වාගේ තැනක ඇවිල්ලා ඉපදුනේ ඒ ගිණුම හොඳට පුරවන්න. එච්චරට පින් කරන්න පුළුවන් රටක් ලංකාව කියන්නේ. පින් ආකරයක් ලංකාව. හැරෙන පැත්තට පින් කර හැකි. අතපය බැඳගෙන ඉඳලා හරියන්නේ නැහැ පින්නතුනි. රෑදවල් බලන්න නැතුව මහන්සි වෙන්න ඕනේ. ඔබයි මමයි කොහෙන් ආවද දන්නේ. ඒ වුණාට ඉතින් අපි දැන් මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඉන්නවා. සාධාරණයක් වුණාද කියලා විතරයි දැන් හිතලා බලන්න තියෙන්නේ. ආන් ඒ විදිහට කල්පනා කරලා ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න පින්නතුනි. මරණ මංචකයේ සතුටින්ම ඇස් දෙක පියාගන්න දවසක් කරන්න. අජ්ජේව කිච්ඡං ආතප්පං අද කළ යුතු දේ අදම කරගන්න. කෝ ජඤ්ඤා මරණං සුවේ කවුද දන්නේ හෙට මැරෙයිද කියලා. ඒ නිසා තිසරණේ තමන් ළඟමයි. පන්සිල් රකින්න හොඳටම පුළුවන්. දසදාන වස්තුව සම්පූර්ණ කරන්න බැරි කෙනෙක් නැහැ. ඒ සියල්ල සම්පූර්ණ කරගෙන සූදානම් වෙලා ඉතුරු ටික පූර්ණේ කරන්න. ඔය අතරි හදිස්සියේ මරුණත් සතර අපායක් නැහැ කියලා දන්නවනේ. එතෙන්ට ජීවිතේ හදන්න තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් ලොකු කුඩා ඔබ සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව නොඅඩුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.